අන්තිමට මේ කොහෙවත් ඉන්න අපි මේ මුතු වැටේ ඉන්න අපි තමයි අන්තිමට බැට ගන්න තෙලුත් නැතුව බෝලින් කළා නම් ඉරානි කොච්චර ඉරානෙට අර රටවල් දෙකෙන් ප්‍රහාර එල්ලනවා කට්ට කාගෙන හොරේ අල්ලන් ඉන්නවනේ තාම. උන් කියන්නේ නේ අපි ආතාරින්නේ නැහැ කියලා නේ කියන්නේ. කියනවා වගේ දක්මිටි කාගෙන කට්ට කාගෙන මේ වැඩේ ඉන්න. එතකොට ඔයාට මේක සාර්ථකව ඉවර කරන්න පුළුවන්. දැන් බලන්නකෝ අපි මේ දැන් මේ යන ලෝක ස්වභාවය බලන්නකෝ. ඉරානි කොච්චර ඉරානෙට අර රටවල් දෙකෙන් ප්‍රහාර එල්ලනවා කට්ට කාගෙන කොහොමද අල්ලන් ඉන්නවනේ තාම. උන් කියන්නේ නේ අපි ආතාරින්නේ නැහැ කියලා නේ කියන්නේ. හරි. ඉතින් මම කියන්නේ යුද්ධය හොඳයි කියන එක නෙමෙයි. හරි. අන්තිමට මේ කොහෙවත් ඉන්න අපි මේ මුතු වැටේ ඉන්න අපි තමයි අන්තිමට බැට ගන්න තෙලුත් නැතුව පෝලිං වලා නම් මනන් ඉඳලා. හරිද? ඉතින් මේ යුද්ධේ කියන එක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. හැබැයි මං කියන්නේ අර උන් අර කට්ට කාගෙන අල්ලන් ඉන්නවනේ තාම. හරි. ඉතින් ඒ වගේ ඔයාට මේ මාස පහ අල්ලන් ඉන්න වෙනවා ඔය වගේ. කට්ට කාගෙන ආයේ ඔයා මේ තනිකර යුද්ධයක් මේ යන්නේ වත්. මේ යුද්ධේ ඔයා දිනන්න ඕනේ අන්තිමට.